මොකද්ද මහාචාර්යතුමනි මේ වැඩිවියට පත්වීම සහ ඔසව්වීම කියලා කියන්නේ? සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගේ කුමන වයසකදීද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඔව් සමාධි දැන් අපි කුඩා ගැහැණු දරුවෙකු ගත්තොත් එම දරුවට වැඩිහිටි තත්වයට පත් වෙනවා කියන්නේ අපි ගර්භණී භාවයකට පත්වීමේ හැකියාව ලබා ගැනීම සමාරම්භක තැන තමයි අපි ඔය වැඩිවියට පත්වීම. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන මල්වර වීම කියන එක කියන්නේ. ඒකෙන් සංකේතවත් වෙන්නේ පළවෙනි බිම්බ පිටවීම. ඒ කියන්නේ අපිට දැන් ආර්තව චක්‍රයකදී රුධිර වහනය සිද්ධ වෙන්නේ ඩිම්බයක් ඇඟ ඇතුලේ පිට වෙලා දවස් 14ක් ගියාට පස්සේ. එතකොට දැන් කුඩා ගැහැණු දරුවෙකු කාන්තාවක් වෙන්නේ එහෙම නැත්නම් ප්‍රජනනය කිරීමේ හැකියාව එහෙම නැත්නම් ගර්භණී භාවයට පත්වීමේ හැකියාවට පත්වීම තමයි ඒතන සලකුණු වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි රුධිර වහනය. එතකොට වයස ගැන සමාධිය හුව මගෙන් එතකොට අපිට සාමාන්‍යයෙන් අවුරුදු 10 12 වගේ කාලේ තමයි මේක ගොඩාක් අයට වෙන්නේ. වෙයි අපි විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් අවුරුදු 8යි 16යි අතර අපි සලකන්නේ නෝමල් කියලා. ඒ වගේම මේ 8ට කලින් යම්කිසි කුඩා ගැහැණු දරුවෙකු වැඩිවියටපත් වුවහොත් ඊට අමතරව අවුරුදු 16ක් වෙද්දිත් ඒ සම්බන්ධව වැඩිවියටපත් වීමක් සිද්ධ වුනේ නැත්නම් ඒ දෙකම අසාමාන්‍යයි. ඒ දෙකම අපිට වෛද්‍ය ප්‍රතිකාර වලට ගිහිල්ලා විසඳ ගන්න ඕන ප්‍රශ්න වෙනවා.